කෝට්ටේ යුගයේ අවසාන කාලේ අපි දන්නවා පෘතුගීසීන් කෝට්ටේ යුගය යටත් කරගත්තා. පෘතුගීසීන් සමග දරුණු සටන් තිබුණා ඒක දවස්වල. ඉතින් ඔබට මේ පේනවා පෘතුගීසි හිසකෙස්. ඒ කියන්නේ සටන්වලදී මිය ගිය පෘතුගීසීන්ගෙන් ලබාගත් හිසකෙස් තමයි මේ ප්‍රදර්ශනයේ තියෙන්නේ. සොහොන් වලින් තමයි මේ හිසකෙස් ලැබිලා තියෙන්නේ. කෝට්ටේ වාස්තු විද්‍යාව. අතරම විශිෂ්ට වාස්තු විද්‍යා ගොඩනැගිලි කෝට්ටේ තිබුණු බවට වංශ කතාවේ සඳහන් වෙනවා. ඒ අතරින් ඒ තිබූ බවට සාධක කිහිපයක් අපිට ඉතිරි වී තිබෙනවා. එම සාධක කෝට්ටේ කෞතුකාගාරයේ දැක බලා ගැනීමෙන් ඔබට දැක බලා ගන්න පුළුවන්. ඇත්තටම ඒ දවස් භාවිතා කරපු විවිධ ගඩොල් වර්ග. එයාලා බිත්ති බඳින්න ගඩොල් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම බිත්ති වලට අල්ලලා තියෙනවා ගඩොල්. උපමට්ටම් කරපු ගඩොල්. ඒ වගේම බිමට අල්ලලා තියෙනවා බිම් ගඩොල්. ඒ වගේ විවිධ ගඩොල් වර්ග භාවිතා කරු බවට සාධක හමු වෙලා තියෙනවා. ඒ වගේම විවිධ උළු වර්ග භාවිතා කරලා තියෙනවා. පෙති උළු, කොකු උළු, ඒ වගේම වඩිම්බු උළු. ඉතාමත් විශිෂ්ට අයුරින් එම උළු නිර්මාණ අපිට හමු වෙලා තියෙනවා. ඒ වගේම දැන් අපි කලින් සඳහන් කරා කොටු බැම්ම ගැන. ඇත්තට මේ තියෙන්නේ කොටු බැම්ම හදන්න ගත්ත විශාල ප්‍රමාණයේ කබොක්ගල්. කෝට්ටේ ප්‍රදේශය කබොක්ගල් වලට ප්‍රසිද්ධයි. ඒ සඳහා භාවිතා කරන ලද කබොක්ගල් තමයි මේ ස්ථානයේ ප්‍රදර්ශනයට තබලා තියෙන්නේ. ඒ වගේම කෝට්ටේ යුගයේ භාවිතා වෙච්ච මැටි නල. ඒ කියන්නේ මැටි වලින් තමයි මේ නල හදලා තියෙන්නේ. පිරිසිදු ජලය ප්‍රවාහණයට, අපිරිසිදු ජලයේ ප්‍රවාහණයට, අපද්‍රව්‍ය ප්‍රවාහණයට මෙවැනි නල කෝට්ටේ යුගයේ භාවිතා කරලා තියෙනවා. ඒ වගේම පාෂාණ කළු ගල් කුළුණු හිස්, ඊටාම විශිෂ්ට කුළුණු හිස්, කැටයම් සහිත කුළුණු හිස් අපිට හමු වෙලා තියෙනවා කෝට්ටේ දළදා මාලිගාව ආශ්‍රයෙන් හම්බ වෙලා තියෙනවා. ඒ වගේම කෝට්ටේ යුගයේ තවත් විශේෂ නිර්මාණයක් තමයි ඌරකැට ළිඳ. අපිට ඌරකැට ළිඳක සාධක හමු වෙලා තියෙනවා කෝට්ටේ ටෙලිකොම් ආයතනය ඉදිකිරීමට භාවිතා කරපු භූමියේ තිබිලා හමු වෙලා තියෙනවා ඌරකැට ළිඳ. මැටි වලලු වලින් තමයි ඒක හදලා තියෙන්නේ. මේ ස්ථානයක ප්‍රදර්ශනය කරලා තියෙනවා. මැටි වලලු කිහිපයක් බස්සලා තමයි ඒක හදලා තියෙන්නේ. පේනවා ඇති මේ උඩම තියෙන වලල්ල කැටයම් සහිතව නිර්මාණය කරලා තියෙනවා. වර්තමානයේ සිමෙන්ති වලින් අර කොන්ක්‍රීට් වලලු තාක්ෂණයක් තියෙන. ඒ වගේම මැටි වලලු තාක්ෂණයක් තමයි ඒ දවස ඌරකැට ළිඳ සඳහා ඒගොල්ලෝ යොදාගෙන තියෙන්නේ. කෝට්ටේ කෞතුකාගාරයේ සිව්වන මැදිරිය. අපි මේ මැදිරිය වෙන් කරලා තියෙන්නේ E.W. පෙරේරා මැතිතුමා වෙනුවෙන්. ඇත්තටම අපි මේ කෞතුකාගාරයේ පවත්වගෙන යන නිවස අපිට E.W. පෙරේරා මැතිතුමාගේ ඥාතීන් විසින් පරිත්‍යාග කරපු වලව්වක්. ඇත්තටම එතුමා ගැන අපි දැනගත යුතුයි. E.W. පෙරේරා කියලා කියන්නේ අපි දන්නවා අපේ රටේ 1915 මාෂල් ලෝ කියන දරුණු නීතිය රට පුරාම ක්‍රියාත්මක වුණා. අපේ සිංහල නායකයන් සිරබාරයට ගන්නවා, මරා දමනවා, මිනිසුන්ට අඩන්තේට්ටම් කරනවා. ඔය වගේ දරුණු පාලනයක් තිබ්බ අපේ ලංකාවේ 1915. මේ පිළිබඳව දැනුම් දිය යුතු වුණා. අපි එතකොට යටත් විජිතයක්. යටත් විජිත බාර ලේකම්ට මේ පිළිබඳව දැනුම් දිය යුතුනා. මොකද යටත් විජිතයෙන් අපේ ලංකාවේ පත් කරලා හිටපු ආණ්ඩුකාරයා තමයි මේ ක්‍රූරතර ක්‍රියාමාර්ගයක් ගෙන ගියේ. ඉතින් මේ සම්බන්ධව E.W. පෙරේරා ඇතුළු ජාතික නායකයින් රැස් වෙලා සාකච්ඡා පවත්වලා සංදේශයක් හදාගෙන ඒක එංගලන්තයේ යටත් විජිත බාර ලේකම් බෝනාර්ලෝ මහත්මයාට බාර දී යුතු වුණා.
ඉතින් ඒ සංදේශය හදලා මොකද ඒ කාලේ රටින් පිට වෙන්න හරිම අමාරුයි. මෙතුමා තමයි ඒ සඳහා ඉදිරිපත් වුණේ. මෙතුමා තමන්ගේ සපත්තුවේ අඩිය ගලවලා ඒක තුල මේ සංදේශය දාලා සපත්තු මහන්නෙක් ලව්වා මහගෙන තමයි මේ සංදේශය එංගලන්තයට අරන් ගියේ. ඇත්තටම ඔහු මේ කාර්ය නිම කළා එනතුරු ඒ සපත්තු මහන්නා පවා රඳවගෙන සිටියා කියලා සඳහන් වෙනවා. කොහොම හරි ඊ.ඩබ්ලිව් පෙරේරා මහත්මයා එංගලන්තයට ගිහිල්ලා එංගලන්තයේ පාර්ලිමේන්තුවටත් ජනමාධ්‍යටත් මේ පිළිබඳව දැනුම් දුන්නා. ඒ තුලින් නැගුණ හඬ නිසා යටත් විධ බාර ලේකම් බෝනාල්ලෝ අපේ ලංකාවේ එවකට හිටපු ආණ්ඩුකාර රොබර්ට් චාමස්ගේ තනතුර අහිමි කළා ජෝන් ඇන්ඩර්සන්ට ආණ්ඩුකාර තනතුර බාර දුන්නා. ඉතින් මෙතෙන් පටන් ලංකාවේ ඒ ක්‍රූරතර පාලනය නැති වුණා. ඉතින් මේ කරපු වීර ක්‍රියාව නිසා ඊ.ඩබ්ලිව් පෙරේරා මහත්මයා කෝට්ටේ සිංහයා කියන නමිනුත් අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබනවා. ඇත්තටම එතුමා පදිංචි වෙලා සිටපු නිවස තමයි මේ අපි අද කෞතුකාගාරයක් පවත්වගෙන යන්නේ. එතුමා භාවිතා කරපු භාණ්ඩ කිහිපයක් මේක ප්‍රදර්ශනයට තබලා තියෙනවා. ඔහු නීතිඥයෙක්, උසාවියේදී අඳින ලද ලෝගුව, ඒ වගේම ඔහුගේ කෝට් එක, ඒ වගේම එංගලන්තයට ලිපි රැගෙන ගිය ඒ බෑගය වැනි දේවල් අපි කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබලා තිබෙනවා. ප්‍රදර්ශන අල්මාරිය ප්‍රදර්ශනයට තබලා තියෙනවා මේ VOC අතින් කරකවලා මහන අත් මැෂින් එකක් තියෙනවා. ඒ වගේම පොල් කටු පෑතැටියක් තියෙනවා. අතීතයේ වෙලාව ගන්න අපි භාවිතා කරලා තියන්නේ පෑතැටිය පොල් කටු වලින් නිර්මාණය කරලා තියෙන්නේ. ඒකේ කුඩා සිදුරක් තියෙනවා. ඒ සිදුර ජල බඳුනකට දාලා ඒක පිරෙන ප්‍රමාණය පිරෙන්න ගත වන කාලය අනුව තමයි වෙලාව ගණනය කරලා තියෙන්නේ. ඒ වගේම මෙතන මේ දැවයෙන් හදපු ඔලින්ද පුවරුවක් තියෙනවා ක්‍රීඩා භාණ්ඩයක්. ඒ වගේම මෙතන තියෙනවා දැවයෙන් හදපු දොඩම් මිරිකණයක්. දැන් ඇත්තට වර්තමානයේ ප්ලාස්ටික් වලින් අපිට දොඩම් මිරිකන්න හදලා තියෙන උපකරණ ආකාරයටම දැවයෙන් නිර්මාණය කරන ලද දොඩම් මිරිකන උපකරණයක් තමයි මෙතන ප්‍රදර්ශනයෙන් තබලා තියෙන්නේ. කෝට්ටේ කෞතුකාගාරයේ පස්වන මැදිරිය පිඟම් භාණ්ඩ එකතුවක් තමයි මේ මැදිරිය ප්‍රදර්ශනයට තියලා තියෙන්නේ. ඇතර මං සඳහන් කරන්න ඕනේ මේ සම්පූර්ණ කෞතුකාගාරයෙන් තියෙන බොහෝ කෞතුක වස්තු අපිට පුරාවිද්‍යා චක්‍රවර්ති ඩග්ලස් රණසිංහ මහතා විසින් පරිත්‍යාග කරන ලද ඒවා. එතුමා තමයි කෞතුකාගාරයට මේ පරිත්‍යාග කිරීමෙන් පස්සේ කෞතුකාගාරය ආරම්භ කරේ 1992 මාර්තු 5 වන දින. මේ මැදිරියේ තියෙන පිඟම් භාණ්ඩ බොහොමයක් කෝට්ටේ යුගයේ අවසාන භාගයටත් යටත් විජිත සමයටත් අයත් වෙන ඒවා. විදේශ වලින් ආනයනය කරන ලද දේවල් තියෙනවා පිඟම් භාණ්ඩ. ඒ වගේම විදේශී සමාගම් විසින් මෙරට නිෂ්පාදනය කරන ලද ඒවාත් තිබෙන බවට අපිට අනුමාන කරන්න පුළුවන්. විවිධ ආකාරයේ පිඟම් භාණ්ඩ තියෙනවා. පිඟම්, පළඟාන්, ඒ වගේම සුප් වැනි දියර වර්ග දාන්න යොදාගත්ත භාජන, කේක් තැටි, ඒ වගේම ඉටිපන්දන් රඳවන
ඔයගේ බොහෝ පිඟන් භාණ්ඩ මෙම මැදිරියේ දැක බලා ගන්න පුළුවන්. එතකොට විශේෂිත පිඟානක් තියෙනවා. පේන මැති ඔයගොල්ලන්ට මේ කෑම උණුසුම් කිරීමේ පිඟාන කියලා තමයි මේකට කියන්නේ. මේකේ සිදුරක් තියෙනවා. එම සිදුරෙන් උණු ජලය දැම්මහම ජලය ගබඩා වෙනවා යට තියෙන කොටසේ. එතකොට අපිට උඩින් ආහාරයක් සීත වෙච්ච ආහාරයක් උණුසුම් කරගැනීමේ හැකියාව තියෙනවා. එවැනි තාක්ෂණයක් සඳහා නිෂ්පාදනය කරලා තියෙන පිඟානක් තමයි ඒක. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පරිශ්‍රයේ පිහිටා තිබෙන කෝට්ටේ කෞතුකාගාරය පරිශ්‍රයේ තමයි අපි දැන් රැඳී සිටින්නේ. ඇත්තරම කෝට්ටේ කෞතුකාගාරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් තමයි පරිපාලන කටයුතු සිදු වෙන්නේ. බස්නාහිර පළාතට තියෙන එකම පුරාවිද්‍යා කෞතුකාගාරය වශයෙන් හඳුන්වන්න පුළුවන්. කෞතුකාගාරය මැදිරි 5කින් සමන්විත වෙනවා. ඇත්තරම මේ කෞතුකාගාරය නැරඹීමෙන් ඔබට කෝට්ටේ යුගය පිළිබඳව අධ්‍යයනය කරන්න ඉතාම සුදුසු ස්ථානයක් ලෙස නම් කරන්න පුළුවන්. ඔබට පළවෙනි මැදිරියෙන් කෝට්ටේ රාජධානිය පිළිබඳ දල අදහසක් ලබා ගන්න පුළුවන්. අපි මේ දැන් සිටින්නේ පළවෙනි මැදිරියේ පැරණි කෝට්ටේ රාජධානියේ සිටියේ මාසල. ඇත්තරම කෝට්ටේ රාජධානිය ගැන සඳහන් කරනකොට කෝට්ටේ රාජධානියක් වශයෙන් නෙවෙයි කෝට්ටේ බලකොටුවක් වශයෙන් තමයි ආරම්භ වෙලා තියෙන්නේ. ඒ නිසා මෙහි ආරම්භය ගැන සඳහන් කරනකොට ගම්පල රාජධානිය ගැනත් අපිට සඳහන් කළ යුතු වෙනවා. මොකද ගම්පල රාජධානිය අවසාන කාලේ අපේ ලංකාවේ උතුරු ප්‍රදේශය ආර්ය චක්‍රවර්ති කියන ද්‍රවිඩ පාලකයෙක් යටත් කරගෙන සිටියා. මොහු ක්‍රමක්‍රමයෙන් ලංකාවේ දකුණු ප්‍රදේශවලට ඔහුගේ බලය ව්‍යාප්ත කරන්න ගත්තා. ඒ කියන්නේ ලංකාවේ බටහිර වෙරළ තීරය මුතු කිමිදෙන ප්‍රදේශයක් ආර්ථික වශයෙන් ඉතාම හොඳ ප්‍රදේශයක්. ඉතින් ආර්ය චක්‍රවර්ති සේනාව කරපු දේ මේ මුතු තියෙන ප්‍රදේශවලින් කප්පම් ගන්න පටන් ගත්තා. ඉතින් මේක සිංහල පාලකයින්ට දරා සිටීම අපහසු වුණා. ඒ නිසා මොකද කරේ ගම්පල රාජධානියේ අවසාන රජු මේක මිදෙන්න මේ සඳහා වැඩපිළිවෙලක් සකස් කරා. මේකට ඒගොල්ලෝ තෝරගත්තේ යුද්ධය. දැන් යුද්ධයක් කරන්න නිකම්ම බෑ. මේක බාර දුන්නා වීර අලකේශ්වර කියන ප්‍රභූ රාජයාට. ඔහු මොකද කරේ? මේ යුද්ධයක් කරන්න හොඳ බලකොටුවක් තනන්න අවශ්‍ය වුණා. ඒ බලකොටුව තනන්න භූමියක් සොයාගෙන යනකොට මේ ස්ථානය තමයි සුදුසුම භූමියක් විදිහට වීර අලකේශ්වර තෝරගත්තේ. ඇත්තරම මේ බලකොටුව ඉතාමත් විශිෂ්ට අයුරින් නිර්මාණය කරලා තියෙනවා. මෙහි විශේෂත්වය තමයි අපි දන්නවා බලකොටුවක් හදනකොට අතීතයේ විවිධාකාර දුර්ග තෝරගන්නවා. ජල දුර්ග, ගිරි දුර්ග, වන දුර්ග ඒ වගේ. ඒ වගේ මේ කෝට්ටේ බලකොටුව හදන්න ඒගොල්ලෝ තෝරගෙන තියෙනවා ජල දුර්ගයක්. දියවන්නා ඔයයි කොළොන්නා ඔයටයි මැදි වෙච්ච භූමියක් තමයි බලකොටුව හදන්න තෝරගෙන තියෙන්නේ. මේ තුන් පැත්තකින්ම ජල පහර තියෙනවා. එක් කොටසක් තියෙනවා ජල දහරාව නැති. ඒ පැත්තේ ඒගොල්ලෝ ඇතුල් දියාගලයි පිට දියාගලයි කියලා කෘතිම දියාගල් දෙකක් නිර්මාණය කරලා බලකොටුව හදලා තියෙනවා. බලකොටුව විශාල ප්‍රමාණයක අබොග්ගල් භාවිතා කරලා තමයි බලකොටුව හදලා තියෙන්නේ. එතකොට බලකොටුවේ සතර කොනේ දේවාල
ඉදිකර තියෙන බවට වංශ කතාවේ සඳහන් වෙනවා. ඒ වගේම ඒ කොටු බැම්මේ උඩ හමුදා බටයින් රඳවලා කියන්නේ විශේෂිත උගුල් විශේෂ ඒ වගේම අට්ටාල ඒ වගේ දේවල් සවි කරලා කොටු ප්‍රාකාරය නිර්මාණය කළා. දැන් ඕගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕනේ කබොක් වලින් සදපු ප්‍රාකාරය තියෙනවා. ප්‍රාකාරයට එපිටින් මඩ වගුරක් තියෙනවා. මඩ වගුරකට එපිටින් දිය පහරවල් තියෙනවා. ජල දුර්ගය. ඉතින් සතරකට ලෙහෙසියෙන් මේ ස්ථානයට ළඟා වෙන්න බෑ. මේ විදිහට විශිෂ්ට අයුරින් නිර්මාණය කළා. ඒගොල්ලෝ ඇතුළත රැස් කරගත්තා. ඒගොල්ලන්ට යුද්ධයකට අවශ්‍ය හමුදා බටෙන්ගේ නිවාස, ඒ වගේ මේ ආහාර, ජලය, ඒවට අවශ්‍ය ආයුධ, ඒ වගේ දේවල් බලකොටුව ඇතුළත ඒගොල්ලෝ ස්ථානගත කරගත්තා. ඉතින් මේ විදිහට මේ හදපු ඇත්තටම විශිෂ්ට බලකොටුවක් ගණිතමය ශිල්පකම භාවිතා කරලා තියෙනවා මේ සඳහා. වංශ කතාවේ සඳහන් වෙනවා මහෞෂධ පඬිතුමා, මගජාතකගේ මහෞෂධ පඬිතුමා මියුළුනුවර සැලසුම් කළ ආකාරයට මේ කෝට්ටේ බලකොටුව නිර්මාණය කරලා තියෙනවා කියලා. ඉතින් මේ විදිහට බලකොටුවන් නිර්මාණය කළා. අපි ආර්ය චක්‍රවර්තීන් සමග සටන් කළා. ඒ ප්‍රදේශ නැවතත් සිංහල රාජ්‍යයට අයිති කර ගත්තා. ඉතින් මේ ආකාරයට තමයි කෝට්ටේ රාජධානිය ආරම්භ වෙන්නේ. මේ රාජධානියේ මුලින්ම අභිෂේක වෙන්නේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා. මීට කලින් රජවරු කිහිප දෙනෙක් ඇවිල්ලා රාජ්‍ය පාලනය කළාට නියම වශයෙන් අභිෂේක වෙන්නේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා. ඒ නිසා අපි කෝට්ටේ රාජ්‍ය ආරම්භ වෙන්නේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාගෙන් කියලා තමයි හඳුන්වන්නේ. ඇත්තටම මේ කාලය ලංකාවේ ඉතාමත් සශ්‍රීක කාලයක්. ආර්ථික වශයෙන් ඉතාමත් යහපත් කාලයක්. රටේ සෑම දෙයක්ම යහපත් අයුරින් සිද්ධ වුණා. රට එක්සේසත් වුණා. 6 වෙනි පරාක්‍රමබාහු රජුරුවන්ගේ දවස ආර්ථිකය යහපත් වෙනකොට වැඩි ප්‍රමාණයක් ආර්ථිකයෙන් අපිට අධ්‍යාපනයට යොදවන්න පුළුවන් වුණා. ඔයගොල්ලෝ දන්නවා සාහිත්‍ය කෝට්ටේ යුගයේ සාහිත්‍යයේ අතින් ඉතාමත් විශිෂ්ට යුගයක්. ඉතින් මේ කාලේ අධ්‍යාපනයට වැඩිපුර ආර්ථිකයෙන් කොටස් යොදවනකොට විශිෂ්ට අධ්‍යාපන ආයතන බිහි වුණා අපේ ලංකාවේ. මේ දවසේ පැපිලියාන සුනේත්‍රා දේවි, කෑරගල පත්මාවතී පිරිවෙන, ඒ වගේ ගණානන්ද පිරිවෙන වගේ අධ්‍යාපන ආයතන බිහි වුණා. මේ අධ්‍යාපන ආයතන වලින් විශිෂ්ට ගණයේ පඬිවරුන් බිහි වුණා. තොටගමුවේ ඇත්තෑවේ හිමි, රාහුල හාමුදුරුවෝ වගේ පඬිවරුන් බිහි වුණා. ඒගොල්ලෝ අතින් විශිෂ්ට ගණයේ කෘති බිහි වුණා. සංදේශ කාව්‍ය, ලෝ වැඩ සංග්‍රහ, බුදුගුණ අලංකාරය, ඒ වගේ කෘති ගණනාවක්ම කෝට්ටේ යුගයේ බිහි වුණා. ඇත්තරම සාහිත්‍ය ස්වර්ණමය යුගය කියලා අපි කෝට්ටේ යුගයේ හඳුන්වනවා. අනිත් අංශත් කෝට්ටේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ දවස ඉතාමත් දියුණු මට්ටමේ තිබුණා. ඊට පස්සේ 6 වෙනි පරාක්‍රමබාහු රජුරුවන්ගෙන් පස්සේ රජවරු කීප දෙනෙක් යටතට කෝට්ටේ නතු වෙනවා. දෙවන ජයබාහු, 6 වන බුවනකබාහු, 7 වන පණ්ඩිත පරාක්‍රමබාහු, 8 වන වීර පරාක්‍රමබාහු, එතකොට 9 වන ධර්ම පරාක්‍රමබාහු, 7 වන විජයබාහු, මේ වගේ රජවරු ගණනාවක් කෝට්ටේ රාජ්‍ය පාලනය කරනවා. 7 වන විජයබාහු දවසේ විජයබා කොල්ලේ ඇති වෙනවා. ඒකෙන් කෝට්ටේ රාජ්‍ය කොටස් 3කට වෙන් වෙනවා. සීතාවක, රයිගම, කෝට්ටේ කියලා. මේ වෙනකොට කෝට්ටේ රාජධානිය පරිහානිය කරා ගමන් කරමින් තිබුණේ. ඊට පස්සේ 7 වන බුවනකබාහුගෙන් පස්සේ ධර්මපාල කුමාරයාට කෝට්ටේ රාජධානිය පවරනවා. ඇත්තටම ඉතාමත් අසාර්ථක පාලකයෙක් ධර්මපාල කුමාරයා කියන්නේ. ධර්මපාල කුමාරයාගේ දවස කෝට්ටේ රාජධානිය තෑගි ඔප්පුවක් මගින් පෘතුගීසීන්ට පවරා දීමත් සමග කෝට්ටේ රාජධානිය අවසන් වෙනවා.